හායි ළමයි, අහන්නකෝ අද අපි කතා කරමු ඔයාගේ සතුට සැනසීම කොහොමද ඔයා විසින්ම ඔයා තනියම හොයාගන්නේ කියලා. ඔයා මොන ටෙක්නික් එක කරත් හරියන්නේ නැද්ද? ඔයා මොන දේ කරත් ඔයාට කිසිම දෙයක් හරි ගියේ නැද්ද? දැන් නම් මට ජීවිතේ ඇති කියන එක බලාපොරොත්තු ඒ දේවල් ඔයාගෙන් නැති වෙලා ගිහින්ද? ඔයා තනි වෙලා වගේ ඔයාගේ හිතට කිසිම සතුටක් සැනසීමක් නැතිකමක් දැනෙනවද? මානසික ආතතිය ඔයා නිකන් මනසින් ගොඩාක් අවුල් වෙලා වගේ මේ වගේ දේවල් ඔයාට දැනෙනවද? එහෙම දේවල් දැනෙනවා නම් එහෙම වෙන්න හේතුව තමයි අපේ මොලේ නිපද වෙන ඩොපමයින් අඩුවීම. මේ ඩොපමයින් අඩු වෙන හේතුවෙන් තමයි ඔයා මොන කැපවීම කරත් ඔයාට ඔයාගේ සතුට සැනසීම හොයාගෙන සාර්ථකව ඔයාට දෙයක් කරගන්න බැරිකම තියෙන්නේ. ඉතින් මේ ඩොපමයින් කියන්නේ ළමයි ඔයාලා දන්නවද? ඒක ඔයාගේ අපේ මොලේ නිෂ්පාදනය වෙන හෝමෝනයක්. ඒ කියන්නේ ස්නායු සම්ප්‍රේෂකයක් මොලේ ස්නායු ශෛල අතර සංඥා කිරන්න මේ ඩොපමයින් උදව් වෙනවා. ඩොපමයින් රසායනික පණිවිඩකරුවෙක් කිව්වොත් වැරදිම නැහැ. මේ ඩොපමයින් ශරීරයේ අපේ ඇඟේ මධ්‍යම ස්නායු පද්ධතියට ඍජුවම බලපානවා. ඉතින් අහන්නකෝ වෛද්‍ය ප්‍රතිකාර නැතුව ඔයාට පුළුවන් ඔයාගේ එදිනෙදා ක්‍රියාකාරකම් වලින් එතකොට කෑම බීම වලින් මේ ඩොපමයින් ඔයාගේ මොලේ නිෂ්පාදනය කරගන්න. හැබැයි ඔයා ලොකු මානසික ආතතියකින් පෙළෙනවා නම් මානසික සෞඛ්‍ය ගැටලුවකින් ඉන්නවා නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න වෙනවා. ඉතින් මේ ඩොපමයින් වලට ඔයාට කෝපි බොන්න පුළුවන්. කෝපි දවසකට 3 පාරක් 4 පාරක් බොන්න බීලා බලන්න. ඇත්තටම කෝපි වලට අපි නිකන් වුණත් අපිට කාංසාව පාළුව තනිකම වගේ දැනෙන කෝපි එකක් බොන්නේ. එමෙ බීලා බලන්නේ ඩොපමයින් හේතුවෙන් තමයි එහෙම දැනෙන්නේ. කෝපි එකක් බොන්න දවසට 3ක් 4ක් විතර වගේ උඩරිම බොන්න බලන්න ඩොපමයින් තත්ත්වය හොඳ වෙනකන්. එතකොට කෝපිවල දියවැඩියාව, අක්මා රෝග, සමී රෝග, ඇල්සමයිර් ගොඩාක් රෝගවලට හොඳ ප්‍රතිඔක්සිකාරකයක් වෙනවා මේ කෝපි. ඉතින් ඔයා බය නැතුව ටික දවසක් බොන්න පටන් ගන්න කෝපි. හාද ඉතින් එතකොට ප්‍රෝටීන් බහුල ආහාර පරිප්පු, මස්, මාළු, බිත්තර, පලා වර්ග ඔයා දන්නවනේ ඉතින් විවිධ ප්‍රෝටීන් බහුල ආහාර තියෙනවා. ඔයා පුළුවන් තරම් උනන්දු වෙන්න මේ ප්‍රෝටීන් බහුල ආහාර ගන්න. ඒ වගේම ඔයාගේ මොළයට පුළුවන් වෙනවා මේ ඩොපමයින් නිෂ්පාදනය කරගන්න. එතකොට ග්‍රීන් ටී වර්ග. ග්‍රීන් ටී ගොඩාක් හොඳ දෙයක්. ගොඩාක් රෝග රැසකටම ප්‍රතිඋක්තිකාරකයක් වෙනවා මේ ග්‍රීන් ටී. ඉතින් ඔයා ඔයාගේ මේ ඩොපමයින් මට්ටම ගැන ගොඩාක් උනන්දු වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා නිතරම මල් බලන්න. මල් ඔයාගේ ගෙවත්තේ තියෙන මල් එක්ක ඔයා යාළුවත් එක්ක ගැවසෙන්න, ඒවත් එක්ක ඉන්න ඔයා ආසම සින්දුවක් අහන්න. ඒ දේවල් වලින් ඔයාට සතුටක් එනකොටත් මේ ඩොපමයින් නිෂ්පාදනය වෙනවා. හාද ඉතින් තේරුණාද? ඉතින් අහන්නකෝ ළමයි මේ ඩොපමයින් අපේ ශරීරයට මානසික මට්ටමට ලොකු බලපෑමක් කරන දෙයක් කියලා ඔයාලා දැනගන්න ඇති. ඒ වගේම ඔයාලා දැනගන්න ඇති ඔයාලගේ සතුට සැනසීම කරන කියන හැම දෙයක්ම නැති වෙන්න හේතුවත් මේ ඩොපමයින් කියලා. ඉතින්
ඔයා ඔයාගේ මොලේ ඩොපමයින් මට්ටම ගැන සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණ වෙලාවට ඔයා ඒකට විසඳුම් හොයාගෙනත් දිගින් දිගටම ඔයාව ඒකෙන් පීඩාවටම පත් වෙනවා නම් සතුට නැත්තම් ආතතිය වැඩි නම් ඔයා ඉක්මනට කෝපි එකක් බොන්න, ප්‍රෝටීන් බහුල ආහාරයක් ගන්න. එතකොට ඔයාට ඒකෙන් ගොඩාක් දුරට ඔයාගේ දැනෙන ඔය ආතතිය පීඩාවල් වලින් ඔයාව ඈත් වෙනවා ඩොපමයින් ක්‍රියාකාරීත්වය හන්දා. ඉතින් ළමයෝ මේක අහන්නකෝ අද සමාජයේ ගොඩාක් කට්ටිය මේ ඩොපමයින් ඌනතාවයෙන් පෙළෙනවා. ඒ වුණත් එයාලා දන්නේ නැහැ මේකට හරි විසඳුමක් කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් ළමයෝ ඔයා එහෙම කෙනෙක් දැක්කොත්, ඒ කියන්නේ ප්‍රශ්නකින් දිගින් දිගටම පීඩා විඳින කෙනෙක් දැක්කොත්, ඔයා එයාට කියන්න කෝපි ටිකක් බොන්න, ප්‍රෝටීන් බහුල ආහාරයක් ගන්න කියලා. අනිවාර්යෙන් ප්‍රශ්නෙට විසඳුමත් එක්කම එයාට සතුට කියන එක ලැබෙනවා මේ දේ. ඒ වගේම ළමයෝ ඉතින් මේක අහන්නකෝ ඔයාලා කොයි වෙලාවකවත් ඔයාලගේ මේ ඩොපමින් මට්ටම අඩු කරගන්න හදන්න එපා. ඒක හොඳ මට්ටමක තියාගන්න. දැන් ඔයාලා දන්නවනේ ඒක ඔයාලගේ මුළු ශරීරයටම බලපාලා ඔයාලව අට්ටපන කරන්න පුළුවන් හෝමෝනයක් කියන්න ඔයාලා දන්නවා. ඉතින් ඔයාලා ඔයාලගේ මොලේ ඩොපමීන් මට්ටම හදාගෙන ඔයාලගේ සතුට සැනසීම ඔයාලා හොයාගෙන ඔයාලගේ ප්‍රශ්නවලටත් විසඳුම් ඔයාලට හොයාගන්න පුළුවන් දැන්. එහෙනම් මගේ වීඩියෝ එක බලපු අහපු ඔයාට ගොඩාක් ස්තුතියි. හරි ඉතින් එහෙනම් පරිස්සමින් සතුටින් ඉන්න ඕන ළමයෝ. ඔයාගේ සතුට සැනසීම ගැන උනන්දු වෙන්න. පරිස්සමින් ඉන්න නම්